බෞද්ධයන් අතර ඊටාම ජනප්‍රිය සූත්‍රයක් වන්නේ කරණීය මෙත්ත සූත්‍රයයි. භාවනා කිරීම සඳහා වනයට ගිය භික්ෂූන් පිරිසකට රුක් දෙවියන්ගෙන් සිදු වූ කරදර වළක්වා ගැනීමට මෙත් වැඩීම පිළිබඳව ඉගැන්වෙන කරණීය මෙත්ත සූත්‍රය නිතර නිතර සජ්ජායනා කිරීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දුන්නේය. විශාලා මහනුවර ඇති වූ දුර්භීක්ෂ රෝග හා අමනුෂ්‍ය යන තුන්බිය දුරු කිරීම සඳහා තෙරුවන් ගුණ කැටිකොට දේශනා කළ රතන සූත්‍රය ආනන්ද තෙරුන්ට උගන්වා එය සජ්ජායනා කරමින් නුවර පුරා පිරිත් පැන් ඉසින ලෙස බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මහවැසි ඇති වී රට සරුසාර වී තුන්බිය දුරු වූ රතන සූත්‍රය බෞද්ධයන් අතර ඊටාම ජනප්‍රිය බුද්ධ දේශනාවකි. කිඹුල්වත් නුවරට වැඩි බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමේදී ශාක්‍යයන්ගේ මානය බිඳ දැමීමට යමා මහ පෙළහැර පෑමෙන් පසු දේශනා කළ වෙස්සන්තර ජාතකය බෞද්ධයන් අතර ඊටාම ජනප්‍රිය බුද්ධ දේශනාවකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්සක් පැවතුම් සූත්‍රය මගින් චතුරාර්ය සත්‍ය දේශනා කළ අතර ඒ අසා කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්විය. පංචස්කන්ධය විස්තර කරමින් අනාත්මවාදය දේශනා කළ අනන්ත ලක්ෂණ සූත්‍රය අසා පස්වග මහණුන් රහත් වූහ. ධම්සක් පැවතුම් සූත්‍රය මෙන්ම අනන්ත ලක්ෂණ සූත්‍රයද බෞද්ධයන් අතර සුප්‍රසිද්ධ බුද්ධ දේශනා දෙකකි. කිඹුල්වත් පුරයට පැමිණි බුදුරජාණන් වහන්සේ යසෝදරාවගේ කුටියේදී ඇයගේ පතිභක්තිය කෙතරම් දියත් හෙළි කරමින් දේශනා කළ සඳ කිඳුරු ජාතකයේද බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධ ධර්ම දේශනාවකි.